සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ පසුගිය වසරේ තිරගත වුණ ඕෂන් ත්‍රිලර් ටයිප් එකේ සුපිරිම රෂියන් මූවි එකක්. මේ මූවි එකේ නම තමයි ක්‍රැකන්. නෝර්වීජියානු භාෂාවෙන් ක්‍රැකන් කියලා හඳුන්වන්නේ අතිවිශාල ප්‍රමාණයේ පුරාවෘත්තගත මුහුදු රාක්ෂයෙක්ටයි. මෙහි තේරුම අනුව මේ සත්වයා සෙෆලපෝඩ් වර්ගයට අයත් වෙනවා වගේම නෝර්වේ වෙරළට ඔබ්බේ නෝර්වීජියානු මුහුදේ දකින්න ලැබුණා කියලායි වාර්තා වෙන්නේ. ඒ මුහුදු කලාපයේ ජීවත් වෙන සමහර යෝධ දැල්ලන් දිග මීටර් 10.5ක්. ඒ කියන්නේ අඩි 34ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් නිසා ක්‍රැකන් පිළිබඳ පුරාවෘත්තය ආරම්භ වුණේ මේ යෝධ දැල්ලන් දැකීමෙන් වෙන්න පුළුවන් කියලා සමහර විද්‍යාඥයෝ මත පළ කරනවා. ඉතින් මේ පුරාවෘත්තය අනුව නිපදවපු ක්‍රැකන් මූවි එකේ කතාව ආරම්භ වෙන්නේ ආක්ටික් ප්‍රදේශයේ ග්‍රීන්ලෑන්ඩ් සී කියන ගැඹුරු මුහුදු කලාපයක පර්යේෂණයක නිරත වෙන භූවිද්‍යා සමීක්ෂණ කණ්ඩායමකට මුහුණ දෙන්න සිදුවෙන බිහිසුණු අනතුරකිනුයි. මේ අතරතුරේදී මේ මුහුදු කලාපයේ ගමන් කරපු රුසියානු නාවික හමුදා සබ්මරීනයකුත් අනතුරටපත් වෙනවා. ඉන් දවසකට පස්සේ ඒ කාර්ය මණ්ඩලය බේරගන්න තවත් රුසියානු හමුදා සබ්මරීනයක් ගැඹුරු මුහුදට ගමන් කරනවා. මේ ගමනේදී ඔවුන්ට හීනෙන්වත් නොහිතපු විදියට භයානක ප්‍රතිවාදියෙක් සමග සටන් කරන්න සිදු වෙනවා. තමාගේ ප්‍රතිවාදියාගෙන් එල්ල වෙන ප්‍රහාර හමුවේ මරණය පෙනිපෙනී කරන මේ සටනේදී ඔවුන්ගේ ජීවිතත් බේරගෙන තමන් ආපු මෙහෙයුම සම්පූර්ණ කරගන්න මේ නාවිකයන්ට පුළුවන් වෙයිද කියලත් පළවෙනි සබ්මරීන් එක අනතුරටපත් උනේ කොහොමද කියලත් විද්‍යාඥයන් කණ්ඩායමට මොකද වුනේ කියලත් වගේම ඇත්තටම ක්‍රැකන් කියන්නේ මොකක්ද කියලා ඔයාලට මේ මූවි එක අවසාන වෙනකොට දැනගන්න පුළුවන්. ෆිල්ම් එකේ ඔවුන් මුහුණ දීලා තියෙන බැරෑරුම් අවස්ථාවන් ප්‍රේක්ෂකයාට දැන්වීම සඳහා මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් කණ්ඩායමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වගේම දෙවෙනි සබ්මරීන් යාත්‍රාවේ කමාන්ඩර් වෙන වික්ටර් වෙරෝනින්ගේ චරිතයට පනපවන්නේ ඇලෙක්සැන්ඩර් පෙට්‍රෝව් කියන ජනප්‍රිය රුසියානු ජාතික නළුවයි. චිත්‍රපටයේ කී රෝල් එක වෙන වික්ටර් වෙරෝනින්ගේ චරිතයට ගැඹුරු හැඟීම් පරාසයක් අධ්‍යක්ෂකවරයා විසින් ලබා දීලා තියෙනවා. භීතිය, අදිෂ්ඨානය, වරදකාරී හැඟීම සහ වගකීම කියන සියල්ලේම එකතුවක් ඔහුගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් සරහා ප්‍රේක්ෂකයාට හොඳින්ම දැනෙන පරිදි සාර්ථකව ඉදිරිපත් කරන්න ඇලෙක්සැන්ඩර් සමත් වෙලා තියෙනවා. ඊට අමතරව මූවි එකේ අනිකුත් චරිතත් තමන්ගේ රංගනයන් ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කරනවා කියලා චිත්‍රපටයේ නරඹන අතරතුර ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මේ මූවි එකේ දෘශ්‍ය ප්‍රතිනිර්මාණයත් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ක්‍රැකන්ගේ නිර්මාණය භයානක සහ යථාර්ථවාදී විදියට ඉදිරිපත් කරලා තියෙනවා වගේම අඩු ආලෝකයකින් සමන්විත ගැඹුරු මුහුදු පරිසරය, ක්‍රැකන් විසින් සිදු කරන ප්‍රහාර, ජලය යට හඹා යාම වගේම යාත්‍රාවලට සිදුවෙන ප්‍රහාරات එකට එකතු වෙලා චිත්‍රපටයට විශිෂ්ට සිනමා අත්දැකීමක් ලබා දෙනවා. බලන්නාගේ අවධානය තබා ගැනීමට සමත් දර්ශන සහ හදවත වේගවත් කරන මොහොතවල් සමගින් හොඳ ත්‍රිලර් අත්දැකීමක් රසිකයන්ට ලබා දෙන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ක්‍රැකන් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුසියානු රූබල් බිලියන 1.2ක්. එහෙමත් නැත්නම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් වැය වෙලා තියෙනවා වගේම ලෝකයේ පුරා ප්‍රදර්ශනයෙන් රූබල් බිලියන 1.1ක්. එහෙමත් නැත්නම් ඩොලර් මිලියන 14.5ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නත් මේ මූවි එක සමත් වෙලා තියෙනවා. ඒක මේ ෆිල්ම් එකේ බජට් එකට සමාන මට්ටමකින් තියෙන නිසා ලොකු ලාභයක් හෝ නාස්තියක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් මේ ආදායමෙන් ඩොලර් මිලියන 14ක් පමණම ලබාගෙන තියෙන රුසියාවේ ප්‍රදර්ශනය කිරීමෙන් කියලායි සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි නිෂ්පාදකයන් මේ ෆිල්ම් එක අන්තර්ජාතික මට්ටමින් ඉතාමත් සීමා සහිතව නිකුත් කිරීම. ඒ නිසාම මේ මූවි එක ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ 5.3ක IMDb රේටින් එකක් විතරයි. කොහොම වුණත් ක්‍රැකන් මූවි එක කියන්නේ ඊට වඩා බොහෝ ඉහළින් තියන්න පුළුවන් මූවි එකක් කියලායි මම විශ්වාස කරන්නේ. ඇක්ෂන්, ත්‍රිලර්, සර්වයිවල් සහ සයන්ස් ෆික්ෂන් කියන කැටගරි වලට අයත් වෙන මේ ෆිල්ම් එකේ දාවන කාලය පැය 2 මිනිත්තු 14ක් වෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම ක්‍රැකන් මූවි එක කියන්නේ ලොකු කුඩා කාටත් එකට රස විඳින්න හැකියාව තියෙන විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ ජීවත් වෙන ප්‍රබන්ධගත සත්වයන් ආශ්‍රිත කතාවලට කැමති අයට හොඳ ත්‍රිලර් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඔයාලත් ගැඹුරු මුහුදේ ඇඩ්වෙන්චර්ස් වලට ආස නම් මේ මූවි එක මිස් කරගන්නේ නැතුව බලන්න. ඉතින් තවත් මේ වගේ මූවි ෂෝට් රිවිව්ස් නරඹන්න අපේ SL Movie Hub YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.